මේ ප්‍රභාෂණීලා ගෙදරද? ඔව් සර්. එන්න ඇතුළට. මේ එතකොට ප්‍රභාෂණීද? නෑ සර්. මම ප්‍රභාෂණී අක්කා දීපිකා. අපිට දැනගන්න ඕනේ ඔය ප්‍රභාෂණීගේ දේවින්දගේ සම්බන්ධෙට අජිතුයි සුපුනුයි විරුද්ධ වුණාද? ඔව් සර්. එහෙම දෙයක් නම් නංගි මට කියලා තියෙනවා. දවසක් නංගි මයි ටවුන් එකට යනකොට අජිත් මාමා හම්බුණා. ඒතත් අජිත් මාමා නංගිට කියලා තිබුණා ඔය දේවින්දත් එක්ක තියෙන සම්බන්ධය නතර කරන්න කියලා. ඒ කියන්නේ ඒ දෙන්නම දේවින්දගේ ප්‍රභාෂණීගේ සම්බන්ධයට විරුද්ධ වෙලා තියෙනවා. ඔව් සර්. ඒක ඇත්ත. ඔය සුපුන්ගේ හිතේ අපේ නංගි ගැන අදහසක් තිබිලා තියෙනවනේ. අජිත් මාමා නම් දේවින්ද ගැන නිතරම හිටියේ සැකේ. අජිත්ලා කියන විදිහට දේවින්ද කියන්නේ ඒ තරම සෙල්ලක්කාරයද? ඒක නම් මම හරියටම දන්නේ නෑ සර්. ඒත් ඔය දේවින්ද අපේ නංගිව බඳින්න අපේ අම්මත් එක්ක ඇවිල්ලා කතා කරා. ඒ කියන්නේ විවාහය තීන්දුවයි. එහෙම තමයි තිබුණේ සර්. ඒත් දැන් නම් එක වෙන එකක් නෑ. ඇයි ඒ? කොහෙද නංගි? මේ ඉන්නේ සර්. මේ අර ළමයා නේද? මේ ළමයාද? මේ ළමයා රුනේ ලොකු අපරාධයක්. අපිට බැරි වුණානේ අපරාධකාරයෝ තාම අල්ලගන්න. මේ කේස් එක දැන් හැන්ඩල් කරන්නේ CID එකේ. සර් පුංචි හොඩුවාවක් නම් තියෙනවා අපරාධකාරයෙන් අල්ලගන්න. අපිට එක හොඩුවාවක් තිබුණා නම් අනිවාර්යයෙන්ම ඔය අපරාධකාරයෙන්ව හැරස් කරනවා. පොඩ්ඩක් ඉන්නකෝ සර්. බ්‍රේස්ලට් එක දැක්කාම මට තමුන් ගැන සැකයක් ඇති වුණා. සර් ගොඩක් දක්ෂ නිලධාරියෙක් කියලා මම දන්නවා සර්. තමුන් සුපුන්ගේ අජිත්ගේ මරණයට සම්බන්ධයි නේද? ප්‍රභාෂණීට මේ අපරාධය කරපියුන්ගෙන් පලිගත් එක විතරයි සර් මං කරේ. මොකක්ද ඇත්තටම උනේ කියනවා? එදා මම ගෙදර හිටියේ නැහැ සර්. එදා මගේ අම්මට ගොඩක් අසනීප වුණා සර්. මමයි සුපුනුයි කියන්නේ පුංචි කාලේ ඉඳන්ම අපිත් එක්ක එකට හිටිය මිනිස්සු සර්. නංගිට බයක් හිතෙන්නේ නැතුව ඇති උන්ගෙන් උදව් ඉල්ලන්න යන්න. තමුන් දැක්කා ප්‍රභාෂණී අඳපු චිත්‍රයේ සුපුන්ගේ පච්චය අතර තියෙන සමානකම. එහෙම නේද? මුන් තිරසන්න වගේ මගේ නංගිගේ අසරණ කමින් ප්‍රයෝජන ගත්තා සර්. මං එනකොට අම්මා නැති වෙලා. මගේ නංගි හොස්පිටල් එකේ සර්. ඒ උන් දෙන්න ගැන පොලිසියට කිව්වේ නැත්තේ? පොලිසියට පැමිණිල්ලක් දැම්මනම් මං ඒ වෙලාවෙ උන් දෙන්නව අරස් කරනවා. අනිවාර්යයෙන්ම සර් එහෙම කරයි සර්.
හැබැයි මගේ හිතේ තියෙන වේදනාවයි වෛරයයි නැති කරගන්න ඒ දඬුවම් මදිස. දීපිකා දුවේ දීපිකා දුවේ දීපිකා දුවේ මේ අජිත් මාමනේ. දුවේ එන්න අජිත් මාමේ. ඉඳ ගන්න. ඉතින් දුවේ අපිට අද ඉතින් කරදර ගොඩාක් සිද්ධ වුණා අජිත් මාමේ. ඒකනේ දුවේ අම්මා නැති වුණාල් නේද බලන්නකො මේ කියලා දෙච්ච දෙයක්. ඒකනේ අජිත් මාමේ. ඉන්නකෝ මං අජිත් මාමට බොන්න මොන හරි ගෙනත් දෙන්නම්. එපා දුවේ දූ කරදරෙන්න ඕනේ නැහැ මං දැන් ගිහින් එන්න. නෑ අජිත් මාමේ මොන කරදරයක්ද? හදලා තියෙන්නේ. මං ටගාලා අරන් එන්නම්කෝ. ඔව් මෙන්න. අජිත් මාමේ. මටත් මේ පැත්තේ ඉන්න විදියක් උන්නේ නැහැ දුවේ. මට ගොඩක් කරදර වුණානේ. ඒකට නම් කමක් නෑ අජිත් මාමේ. එන්න වෙලාවක් තිබුණේ නැහැ. නැත්තම් මම පුළුවන්කමක් තිබුණා නම් මේ පැත්තේ එල්ලෙන්න එනවා. මම ඔළුව කරලා ගිල්ලක් තියනවා දුවේ. අජිත් මාමේ. ඔළුව දෙගෙන නේ. වීදුරු තියන් දුවේ පොඩ්ඩක්. ඇයි? මට කලාන්ත ගතියක් වගේ. අජිත් මාමේ අමාරුද? නෑ නෑ නිකන් කැලකිල්ල වගේ. හෙලෝ දේවින්ද? මේ පුළුවන් තරම් ඉක්මනට එනවා. වැඩේ හරි පුළුවන් තරම් ඉක්මනට එන්නකෝ. හරි පුළුවන් තරම් ඉක්මනට එන්න. Rupiah. Iya bang. Kia bang. Kita punya pernah dengar ya om. Kia bang ඇත්ත. වෙච්ච හැමදේම වැමෑරුවට පස්සේ හිතේ තිබ්බ කේන්තියට මංව මැරුවස. සුපුන්ට මොකද උනේ? ඊට ටික දවසකට පස්සේ දෙවින්දයේ සුපුන මල්ල ගත්තා. ඌට අතර වගේම දසවත දීලා මරලා අජිත වල්ලපු තැනම මල දැම්මස.